I'm just so afraid that I'll be wrong. Like we Should've known your love was a game. Now I can't get you out of my brain. Oh, it's such a shame. like we If you look into your eyes, she's holding to me so tight, the way I did before. ඉතිහාද සුළඟේ නුඹක මට කිව්වා අනේ මේ ඩිග්‍රී එකයි එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් එකයි මේ රිලේෂන්ෂිප් එක මැනේජ් කරන්න බෑ කිව්වා. එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් කිව්වා මම හිතුවේ ස්පෝර්ට්ස් ඩාන්සින් එහෙම මොනාරි කියලා. බලද්දි වෙන එකක් යාළු වෙන එකක් ගැන කියලා. දවසේ කතා වුණේ. I am sorry, Babu. අනේ පළයකෝ යන්න පුළුවන් දෙයක් කරපන්. අපි පොඩි චැලෙන්ජ් එකක් හරිද? මම ඉලක්කමකුයි පාටකුයි රටක නමකුයි හිතා ගන්නවා. ඔයා ඒක ගෙස් කරන්න ඕනේ කොහොමද? පුළුවන්ද? එහෙනම් ඉලක්කමක් මම හිතපු ඉලක්කම ඔයා හිතා ගන්න. මම හිතපු පාට ඔයා හිතා ගන්න. මම හිතපු රට ඔයා හිතා ගන්න. මම හිතපු ඉලක්කම මොකද්ද? හදිනවා. වැරදි. මම හිතපු පාට මොකද්ද? කොළපාට. වැරදි. කළු පාට. මම හිතපු රට මොකද්ද? දෙන්නා. වැරදි. ඕස්ට්‍රේලියාව. ඔයා මාරයිනේ. ඔයා හිතපු කොහොමද මම හිතන්නේ? ඔයා හිතුවද මට වගේ හිතේ තියෙනවා කියවන්න පුළුවන් කියලා? අන්න හරි. ඔය වගේ තමයි. ඔයාගේ හිතේ තියෙන දේවල් මට කියවන්නත් බෑ. කෙල්ලෝ කෑලු වෙන්නේ නැත්තේ. මේකනේ ලව් ගන්න උන් කෙල්ලද බෝට් ගන්නක් බල්ලෝ නව සින්නම් ලෝකේ කෙලවරකින් නොපෙනී මං ඔබට දිව් නිල් පාට ඇඳුමක් ඇඳලා කහ පාට උරයක් තියාගෙන ඉන්න මිනිස්සයා ඔන්න දැන් ගුටි කනවා. ගුටි කන්නේ සුදු පාට බෝල තියෙන ඇඳුම ඇඳපු ගෑනු කෙනාගෙන්. එයා තමයි අර හිටගෙන ඉන්න නිල් පාට ඩෙනිම් ඇඳපු කෙල්ලගේ අම්මා. ඔය කෙල්ල සීට් එකේ වාඩි වෙලා ඉද්දි ඔය මිනිස්සයා හිමීට අත ගාවලා. ඒ පාර උන්න තඩි බාලා වල්පොල කින ස්ටේෂනේදී ඒ මිනිස්සයව කෝච්චියෙන් බලින්ම බැස්සුවා. ඔන්න ඕකයි සිද්ධිය. Happy birthday. Happy birthday. Happy birthday to you. Happy birthday, happy birthday. Happy birthday to you. ขอประตูมันทีเซอร์ไพรส์ไว้ก็ได้สาธุ මන්හරි නමේ නැන්දට ආලකඩොන් කෝපි එකයි අසේ ආදරය ගැන මොනවද කියන්න දෙන්නේ? ගලක් වෙලා ගලාගෙන යද්දි ඔයා මන්නේ නගේ තිත්ත හයියෙන් කියන්න.
හෝම් පහලට ගලද්දි හින්තරේ ඔයා පසුවැදෙක් කියන්නේ මාත් ඒ මාළුවට එකෙක් කියා. තා මොනවා කියන්න තියෙන්නේ? අලුතෙන් බැන්දේ කපල් එක ඊයේ බැන්දේ ගැම්මට ඉන්නවා. දන්නානේ කොල්ලා දන්නානේ කවුද කියලා? කොළඹ බෝඩරේ. මාලිගාවත්ත ගෙසල්වත්ත පංචිගාවත්ත කොහෙද? මාලිගාවත්ත ගෙසල්වත්ත පංචිගාවත්ත අනිවාර්යයෙන්. අපේ බඩු අංගන්නේ මොරටුයා. මගේ ලග්නේ කටගෝ. අම් පස්සියා. අපේ පස්සියා බෝඩර්. සැප ලෝකේ ඉන්නේ සැප ලෝකේ. වැල්ලට බයින එකයි මගේ රස්සාව. හරිද? වැල්ලට බයින එකයි රස්සාව. කැරියෝ තමයි අපිත් මේ උඩ ගාවේ. අපේ ඩායරෙක්ට් කවුද? ඒක නෑ අපි ටෝක් කරන්නේ මේකේ. What the hell? होली कच्चे धागों में पिरोली बातों की रंगोली से होली मैं ना तेरा किसी को तो होता ही तुझे नहीं බබීමි ඔය අලුත් මුල් කාල් දිනාංකයේ මැජික් කාරයෙක් වගේ රැට ඇඳේ වැඩ දානවා කියලානේ. ඔයා මගේ මැජික් දැකලා නැහැ නේද? පෙන්නන්නද මැජික් එක? අනේ හා කො බලමු. ඉතින් හිතුවේ කිව්. හරිද? ඔව් හරියටම හරි කිව් තමයි හිතුවේ. හරියට හරි වාත් අරගෙන අයියකෝ දාගනින් ඕක ඇතුළට ඒක තමයි ඕක දාගෙන සාක්කුවට අබ්බුවත් අරගෙන හිටුගේ ගන්න වෙන්නේ කාන්තු කරා වගේ වෙයි අම්මේ මං හිතන්නේ මං වාගේ ලේලියෝ හොයාගත්තා. අර සර්ප්‍රයිස් ගිහලා ඔයල්ලාගෙන් මන් දන්නේ නැහැ රෝස පාටයක් ඇඳගෙන ඉන්නේ. නෑ මං හිතන්නේ ටිකක් පණ්ඩිතයි. කසාදෙන් පස්සේ හදලා ගන්න පුළුවන් ඒ හැබැයි. මාත් එක්ක කතා කරන්නේ මං අපේ අම්මත් එක්ක කතා කරන්නේ පොඩක් ඉන්නම් මං හිතන්නේ මාත් එක්ක කතා කරනවා මේගොල්ලෝ ඔයාලා මාත් එක්කද කතා කරන්නේ පිස්සු නෑ හැබැයි යා ඒක වාසි හරියටම වෙලාව උදෑසන 8යි ජාතික සත්ත්ව සංගණනය ආරම්භ වුණා. අප මේ වන විට රැඳී සිටින්නේ කෑගල්ල සියඹලාපිටිය ගම්මානයේ. මේ කෑගල්ල සියඹලාපිටිය ගම්මානයේ ජනතාව එදිනෙදා මේ වගා භූමි වලට හානි කරන වනසතුන් නිසා පීඩාවට පත්වන ජනතාව වැඩි වශයෙන් රැඳී සිටින ප්‍රදේශයක්. සත්ත්ව සංගණනය ආරම්භ වුණා. මේ වෙද්දි ජනතාව සත්ත්ව සංගණනය සිදු කරන ආකාරය තමයි ඔබට මේ දැක් ගන්නට හැකියාවක් ලැබෙන්නේ. අද උදෑසනම මේ ප්‍රදේශයට රිලවුන් සංචාරය කරන ආකාරය තමයි අපට දැක් ගන්නට හැකියාවක් ලැබුණේ. What? මේ ටිකට 6500? හොඳටම වැඩි. හොඳට මම ස්කි බිල් එක පේ කරන්නද? අනේ ඔය කොච්ච What? අටයි 9යි 10යි 11යි 12යි 13යි 13ක් තියෙනවා හිලව්. ඔයාලා ගණන් කරන්න අර පැත්තේ ගණන් කරන්න. සුජි ෆොටෝ මේ මචං බොරු කරන්න එපා. ඒකේ පක්ෂ වලට නරන්න එපා. තේරෙනවද? උඹලා ටේප් කරගනින් බං අවුලන්නේ. උඹලා ටේප් කරගනින්. මම ට්‍රාන්ස්ෆෝමර් දෙක තුනක් ගිනි තියෙනවා. අතරේ හොඳට වාසිය යන හෝම් එකෙන් එහා පැත්තේ ලයිට් නෑ ඊට පස්සේ.
You know what? But why though? නුඹ මගේ හිමිකාරී මාහද තුල රැඳි කුමරී What? Hey! වැඩි වෙලා කතුරන්න කවුද බලමුද? A few moments later. පාදුක්ක මාවතකම් ප්‍රදේශයේ දියවලක ඔට්ටුවට වැඩිම වේලාවක් දියට සිටි පිරිසක් අතුරින් එක් පුද්ගලයෙකු දිය ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දිමඩොලි හඬනි ශබ්ද නොසැලෙන දිය නිගමු ඩේන්ජර් මේ මමයි ඔබයි නොදන්න දරු පොත සුවඳ සුකුමාල ඒන්ජල් ඉබංගලා නැවත් ඉන්දරාද ඉවසීම මේ එල්ලමේ පොර මම කැමතිම හැබැයි ගතිගුණ යන්සීම ලයකට මහින්දරාද ඉව අක්කල කට්ටියක් මේ මට කියලා තිබ්බ මේ නිකන් ඉඳන් ගෙදරට වෙලා සල්ලි හම්බ කරන්න එපා මහන්සිලා හම්බ කරන්න මහන්සිලා හම්බ කරන එක තමයි මේ යාදීන් එහෙම කියලා. ඉතින් මහන්සි වෙලා මම දැන් මේ වීඩියෝ කරන්නේ මේ මට සෑහෙන මහන්සි මොකද මම උදේ ඉඳන් සෑහෙන මහන්සි වුණා. ඉතින් ඒ අක්කල කියන විදිහට මම දැන් මහන්සි වෙලා තමයි ඔයාලට බඩු විකුණන්න යන්නේ. ඉතින් ළමයි මේ මෙන්න මේ ලෝෂන් ඔලිවර් हेयर ට්‍රීට්මන්ට් එක තියෙනවා. හරි මහන්සි ළමයි මම මේ පිඟම් හොදනවා. ඒක ළමයි මේ මෙන්න මෙහෙමයි සීන් එක තියෙන්නේ. ඔයාලා කොහොමද ඩ්‍රයි වෙලා නම් ෆිසි වෙලා නම් කොණ්ඩේ යනවා නම් කොණ්ඩේ වැවෙන්නේ නැත්තම් කර්ල් කොණ්ඩේ නිකන් අර පිස්සන් කොටු වගේ එහෙම වෙලා තියෙනවා නම් ඔයාලා මේක අරන් පාවිච්චි කරන ළමයි. එතකොට ඔයාලට පුළුවන් ලස්සන කොණ්ඩයක් ගන්න. එතකොට ඔයාලට හිස්වරි එහෙම තියෙනවා නම් හිස්වරි එහෙම තියෙනවා නම් ඒවලට ගොඩාක් හොඳයි. ඉතින් ඕඩර්ස් ගන්න කැමති අය එන්න 076 657 85 36. දැන් මෙච්චර මහන්සි වෙලාත් මම ඔයාලට බඩු විකුණලා ගත්තේ නැත්නම් දෙන්නේ වළන්දට කරේ හිටියේ. හෙත්. මාළ සමය. මේ ඉන්නේ අපේ තාත්තගේ නේද හැදි කරේ. Hari ape wadam para avi api naman nado hari balagina masi lesi වෙන අපි වෙලව දැන් හරි මගේ පාරේ ඥාමි ගලා යන නදි වෙනවද සකි පරණ කෙනා මරලා ඉපදුනා මයලි වත්තට යන්න මලක් කඩන්න අම්මට දෙන්න ඊළ වදින්න පොට්ටික ගන්න පාසල් යන්න අකුරු ලියන්න කෑයක් ලබන්න කැත්තක් අරගෙන වත්තට යනකොට පෙත්තෙක් ඉඳගෙන ගමත් විකුණන් කනවා අත්තක නත්තක පාලු කනත්තක පොළොංගු දෙන්නෙක් විලංගු දාගෙන රජ්ජුරුවන්ගේ ගේ පිටිපස්සේ පොතක් ඇතේ ඒකේ ලකුණු අතුරු මිතුරු දම දුතුරු රාජ කපුරු සෙට්ටිය අලුත ගෙනාවන මාළේට හාල් පතක් කරලා ඊළඟට බෙදාලා පහළට බෙදාලා කුකුල පළකට මුල්ලේ කීල කපල දොරු මුල්ලේ ආයත ප්‍රලාහිලා බීත ප්‍රලාහිලා ආයත ප්‍ර බීත ප්‍ර බිස්කු බිස්කුලාහිලා ආයත ප්‍රලාහිලා බීත ප්‍රලාහිලා ආයත ප්‍ර බීත ප්‍ර බිස්කු බිස්කුලාහිලා හරි වැරදි